Hai lamai කොහොමද ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. එහෙනම් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉතින් මම vlog එකක් කරන්න හිතුවා ඔයාලට මම මොනවද කරන්නේ කියලා අද දවසේ. ඉතින් අද මුලින්ම ඉතින් මගේ කොන්නෙන් තමයි පටන් ගන්නේ. ඉතින් අද වීඩියෝ එක කොහොම වෙයිද කියලා බලමු. ඔයාලා සතුටුයි කියලා හිතනවා. එහෙනම් යම් වීඩියෝ එකට මේක තමයි මම ගහන තෙල් එක. මේක මම ගෙදර තමයි හදාගෙන තියෙන්නේ. දැන් ගා වෙනම පීසියක් දාලා තමයි මේක ගන්නෙ. ඔයාලත් ගන්න ළමයි කොණ්ඩේ ගැට ගන්න. මොකද ඇති තියෙන පනාවක් මොකද හොඳයි. එතකොට කොණ්ඩේ කැඩිලා යන්නේ නැති නිසා. මුලින්ම ඔය විදියට දෙකට බෙදාගෙන ටික ටික ගන්න ඕනේ. නැත්නම් තෙල් එක ගෑවෙන්නේ නැති වෙන්න පුළුවන් මොළුවේ. එතකොට අර කොණ්ඩේට ඒ තරම් එක හරියට වදින්නේ නැති නිසා වැඩක් නැති වෙන්න පුළුවන් තෙල් එකෙන්. ඒක නිසා ඒක හොඳට ගා ගන්න ඕනේ. ගාගෙන තියෙන්නේ බොඩි මසාජ් එකක් දෙන්න. මුළු කොන්නෙම ගන්නෙ නෑ. යට ටිකක් අරගෙන ගන්න. දාගත්තම හරි. තමයි ඉතින් ඔය ඉන්නේ ඉවානා. එයා දැන් මං ළඟට වැඩි එන්නේ මොකද මේ හොදනේ නැත්නම් කොහෙද? ඔය දැන් මම නැස්ති වෙන්නේ. මට මතක් වුණා ටික වෙලාවක් යද්දී වෙසක් එක ළඟ එනවා නේද කියලා. ඒක නිසා වෙසක් කූඩුවක් හදවත් හොඳයි කියලා ඔය මන් දැන් ඔය වෙසක් කූඩුව හදන්න තමයි යන්නේ. ඔන්න දැන් නම් කූඩුව හදලා ඉවරයි. ඔය කන්නේ අම්මා ඇවිල්ලා මට කැව්වා ළමයි මම වැඩ නිසා. ඉතින් කනවා. මම වෙසක්කෝඩුව හදන විදියක් තියෙනවා. ඒ විදියට මුලින් මේ සෝකොල ටික කපාගෙන ඉවර වෙලා තමයි කරන්නේ. ඔය පෙන්නන්නේ කපන විදිය ත්‍රිකෝණාකාරව ඇඳලා ඒක කපන විදිය තමයි පෙන්නලා තියෙන්නේ. ඒ විදියත් මාරු හැබැයි. ඊට පස්සේ මට තේ එකක් ගෙනල්ලා දුන්නා අම්මා. ඒක බීවා. ඔන්න දැන් ළමයි කූඩුව හදලා ඉවරයි. කියන්නේ අලවලා ඉවරයි. තාම හදලා ඉවර නෑ. දැන් ළමයි කොට්ටේට
සෝස් දාන්න තමයි. පස්සේ හම්බෙමු. මේ අපේ බල්තඩිය. බත් තියනවා, කොස් තියනවා, ඊට පස්සේ කරවලයි බණ්ඩක්කයි එකට තෙල් දාලා හදලා තියෙනවා. ඊට පස්සේ අබ මාළුවක් තියෙනවා, බිත්තරයක් තියෙනවා.